මටත් නොදැනිම නින්ද ගිහින් නැගිටලා ටික වෙලාවකින් තමයි මතකුනේ කැමරා ගැන. අපි සෙල්ලම් කරපු ඔක්කොම රෙකෝඩ් වෙලා ඇති. හිතට පොඩි බයකුත් දැනුණ. අද රෑ එළි වෙනකන් ඉන්න තියෙන්නේ මෙහෙ. රෑට මොනවා වේද කියලා හිතෙද්දි ආය කෙලින් වෙනවා. වෙන දේකට මුහුණ දෙනවා. දිනීට ආය අමුතුවෙන් වෙන්න දේකුත් නෑනේ කියලා මම හිත හදාගත්ත. මම ඇහැරෙන විට දිනී කාමරයේ සිටියේ නෑ. මගේත් මත් ගතිය සම්පූර්ණයෙන්ම පහව ගිහින්. අපි ගොඩක් දුර ගිහින් සුද්දෙක් එක්ක මෙහෙම හිටියනං අවුලක් නෑ. මොකද ඒක වුණා එතනින් ඉවරයි. ඒත් වීරේ අපි අතරෙම ඉන්න චරිතයක්. පොර විතරක් ඈ ටෝනි. මම කල්පනා කර කර ඉද්දි දිනී වොෂ් දාගෙන ආව. මාව දැක්ක ගමන් දිනී නිසල්මන් වුණා. මගේ ළබට ඇවිත් පැත්තකින් ඇඳේ ඉඳගත්ත ඇය තරහද කියලා ඇහුවේ මගේ මූණවත් නොබලයි. ඒ මොකටද කියලා මම අහද්දි දිනී මගේ අතින් අල්ලගත්ත මොකටද කියලා අහන්නේ ඔයාට වෙච්ච දේවල් මතක නැද්ද කියලා අහිංසක බැල්ලකින් මගේ මුහුණ දිහා බලමින් කීව. මතකයි පැටියෝ ඒක තරහ වෙන්න දෙයක් නෙමේනේ කියලා මම කිව්ව. එකවරම වීරේ කාමරේට ආවා දෙන්නම ඇහැරිලා තියෙන්නේ. මෙන්න මගෙන් ඔයාට පොඩි බඩුවක් කියලා පාස්සලයක් දිනීට දුන්න. මොකක්ද මේකේ තියෙන්නේ කියමින් දිනී ඒක අතට ගත්ත. ඔයාම බලන්නකෝ දිනී බෑග් එක ඇරල රතු පාට කොටම කොට ගවුමක් එළියට ගත්ත. ඔක ඇඳගන්න කියලා වීරේ කාමරෙන් ගියා. ඉනේ ඉඳලා අගල් 5ක් විතර ඇති. ඒක දැක්ක ගමන් මගේ පායෙත් නැගිට්ට අපෝ මටනම් බෑ අනේ මේක අඳින්න. ඔය ඉන්නවා වගේ කියමින් දිනී ඒක හරව බැලනවා. දිනීට ඒක අන්දවන්න හිතක් මටත් පහළ වුණා. ඒක ලස්සනයි ඔයා පට්ට ලස්සනට ඉඳි. අනික වීරේ අමුතුවෙන් ඔයාගේ දකින්න දේකුත් නෑනේ කියලා මම කිව්වා. අනේ යන්න ඔයාටත් ඕන මට මේක අන්දවන්නද කියලා දිනී ඇහුවේ කෙල්ලටත් ඒක අඳින්න පොඩි හිතක් පහළ වෙලා වගේ. ඕක ඔයාට මාරම ලස්සනට තියෙයි කියලා මම වර්ණනා පාරක් දැම්ම. අනේ මන්ද කියලා දිනී ඒක අදින්න වුණා දැන් හරිද කියලා මගේ පැත්තට හැරුණ. අම්මෝ වීරේට ඔයාව දකිද්දී වගේ කියලා මම පොඩි වර්ණනාවක් කරා. අනේ යන්න කියලා දිනී කිව්වේ ආඩම්බර සිනහවකින්. කෙල්ලට වීරෙව අවුස්ස ගන්න ආශාවක් තියෙනවා වගේ. මාත් ගිහින් වොෂ් එකක් දාගෙන ෂෝටක් ඇඳගෙන එද්දි කෙල්ල මේකප් දාලා ලිප්ස්ටික් ගාගෙන ඉන්නවා දැකලා මම හොල්මන් වුණා. වීරෙව අවුස්සගෙන රෑත් හොඳට ෆන් එකක් ගන්න වගේ හදන්නේ. මගේ පපුවත් ගැහෙනවා. දැන් ඉතින් මගේ ඉස්සරහා වීරේ දිනීත් එක්ක හිටන අරුමයක් නෙමේනේ. ටෝනිත් ඇවිත් සෙටි වෙලා දිනීට නන් මම ඒකටත් කැමති. අපි රෑ කෑමට ඉස්සරහට ගියා. ටෝනි පේන්න නෑ. එයා ගැන අහද්දි එයා පොඩි වැඩකට ගියා කියලා කිව්වා. දිනී දිහා බලාගෙන සොනාලි අම්මෝ කෙල්ලගේ ලස්සන කියමින් දිනී පස්සට තට්ටුවක් දාන ගමන් කෑම රැගෙන ආව. අපි කෑම කාලා සෙටියේ ඉඳගෙන කතාවකට වැටුණ. වීරේ දිනී එක්ක එක ළඟ වාඩි වුණා. මයි සොනාලි අනිත් පුටුවේ. වීරේ දිනීගේ අමරිකන ගමන් අපිත් එක්ක කතාව. දිනී ලැජ්ජාවෙන් ඇමරි මගේ දිහා බලනවා. මාවත් ෆෝම් වෙල. වීරේ විහිළු කතා කියා දිනීව හිනස්සමින් ඇමරිකනවා. දිනී ෆෝම් වේගෙන එන බව කාටත් තේරෙනවා පොඩි කෙඳිරිල්ලක් දිනීගෙන් පිට වෙනවා. දිනී වීරේගේ පායට අත ගෙනියලා හෙමින් වීරේගේ පායට ගානවා. කෙල්ල ලැජ්ජාවෙන් වීරේගේ පායට මදිමින් හොරෙන් මගේ දිහාත් බලනවා. ටෝනි අයියත් හිටියනම් ෂෝක් නේද කියලා සොනාලි කීවා. ඒක තමයි මට කතා කරන්නත් බැරි වුණා කියලා දිනී කීවා. මම එතකොට ඇහුවා "එයි කතා කරන්න විතරද බැරි වුණේ" කියලා. "අනේ යන්න අනේ විහිළු නොකර" කියලා දිනී ලැජ්ජාවෙන් කීවා.
වීරේටයි සොනාලිටයි දෙන්නටම ඒකට හිනා. මල්ලි ටෝනි එක පාරක් ඔබේ ගෑනිට පස්සේ ආය උඹට ගැලවීමක් නෑ. උදේද රෑද කියලා ඌට අදාළ නෑ. ඕන වෙලාවක් ඇවිල්ලා ඔබේ ගෑනිට හිටවලා. පේනවනේ මගේ ගෑනිට වෙලා තියෙන දේ. ඉස්කෝලෙදිත් මගේ ගෑනිට ස්ටාෆ් රූම් එකේ ස්කූල් වෑන් එකේ දාගෙන හිටියා. අනික දිනී නංගිට ටෝනිගේ රහ වැටුනොත් ටෝනිව හොයාගෙන හරි යනවා. ඒක සත්‍යයි. ඒක නිසාද අක්ක ආපු ගමන්ම එයාත් එක්ක කරන්න ගියේ දිනී සොනාලිගෙන් ඇහුව.